මේ ආපු කාලය ඇතුළත මම මට කියලා ඉඩම් දෙකක් අරන් තියෙනවා. ඒකයි ළඟදිම ඒක මගේ හදන්න ගන්නවා. ඊට පස්සේ අද මම මෙතෙන්ට ආවේ රෙන්ට් අවුට් කරපු වාහනයක. ඉස්සරහට ඒකත් වාහනයක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. සෑහෙන්න ලොකු අපි කිලෝ 35ක විතර දොඩලක් හැමදාම හදනවා. මට අම්මා කතා කරලා කිව්වා මෙන්න මේ නම්බරෙන් මිස් කෙනෙක් කතා කරලා ඕගාලා බයිනවා කියලා. සෑහෙන්න ඕඩර්ස් ගොඩක් පළවෙනි වීඩියෝ එකට මට ඇවිල්ලා තිබ්බා. ආයිබෝන් මම ආවේ කුරුණෑගල ඉඳන්. මගේ නම හසේ වික්‍රමසිංහ. මේ තියෙන්නේ මගේ ව්‍යාපාරය. මම කරන්නේ රසකැවිලි නිෂ්පාදන. මේ ව්‍යාපාරය පටන් ගන්න මට මූලිකවම උනේ අපේ අයියා ට්‍රිප් එකක් ගියා. ට්‍රිප් එකක් ගිහිල්ලා එද්දී මේ සාමාන්‍ය ට්‍රිප් ගියාම කැවිලි ඒව අරන්නේ ගෙදරට එන්නේ. එතකොට අයියා දොඩොල් එකක් ගෙනාවා අපිට කන්න. දොඩොල් එක ගෙනාවට පස්සේ මේ ඇත්තට මේක කන්න බෑ. රසයක් දැනුන්නේ නැහැ. ඊට පස්සේ අර හදන්න කන්න ඕනේ කියන ආසාව තිබ්බා. ඒ වෙලේ මේ වෙලාවේ දොඩොල් කන්න ඕනේ කියන එක. මම ඊට පස්සේ අම්මට කිව්වා මේ අම්මා අපි දොඩලක් හදමුද මේ මොකද කරන්නේ කියලා. ඊට පස්සේ අම්මා කිව්වා අවුලක් නැහැ. අපි කිලෝ 2-3 කට චූටි දොඩලක් ගෙදර කට්ටියට හදමු කියලා. ඉතින් ඊට පස්සේ කොහොම හරි අර ඒක හැඳි ගන්න පත්ත ඕනේ. පත්ත හොයන්න අපි ගෙවල් ළඟ පාත්ත තියෙනවා මේ බින්කලයක් එහෙම. ඒකට යද්දී මේ ළඟ කඩ 2-3න් අහලා තිබ්බා අම්මලාගෙන් ඔයාලා දොඩල් හදනවද කියලා. ඊට පස්සේ අම්මලා කියලා තිබ්බා නෑ මේක දොඩල් හදන්නේ නෑ අපි මේ දොඩල් වගේක් ගෙදර කන්න තමයි මේ හදන්නේ කියලා. ඊට පස්සේ කොහොම හරි අපි ගෙදර ගෙනල්ලා දොඩල හැදුවා. දොඩල හැදුවට පස්සේ කොහොමත් අපේ අම්මා හදන කෑම එදා ඉඳන්ම හරි රසයි. අපි දොඩල හදලා ඉවර වෙලා මේ මම අම්මගෙනු තාත්තගෙනු ඇහුවා දැන් කඩවල් ඉස්සරහා ළඟ කඩවල් 2-3කුත් ඇහුවානේ ඔයාලා දොඩල් හදනවද දොඩල් විකුණනවද කියන එක. මේ අපි මේ කිලෝ 3 කන්න නැතුව ළඟ තියෙන කඩවල් ටිකට දාමු කියලා කිව්වා. මේ ආවොත් සල්ලි ගියොත් වචනයක් කියලා. ඊට පස්සේ තාත්තා කොහොම හරි දොඩල් ටික අරගෙන ගිහිල්ලා කඩේට දැම්මා. ඔතනින් තමයි ව්‍යාපාරය ඉස්සල්ලාම ආරම්භය වුණේ. ඊපස්සේ මේක පටන්ගෙන යද්දී පොඩ මම අම්මගෙන් කෑම හදන හැටි ඉගෙන ගත්තා. ඒ කරලා මම හදනවා. අම්මා ළඟ ඉඳන් වැරදි අඩුපාඩු ටික කියලා දෙනවා මෙහෙම හදමු කියලා. අපි මේ වෙද්දී සෑහෙන කැවිලි ගොඩක් නිෂ්පාදනය කරනවා. එතකොට කොණ්ඩේ කැවුම් හදනවා, කොකිස්, පොල් ටොපි, දොඩොල් මේක හදන්නේ පොල් කිරි වලින්. මුං කැවුම්, අතිරහ, පැණි අලුවා, වැලි තලප, අරක තල කැලලි. ඒකට වෙන නමකුත් තියෙනවා කියන අර අපි තල කැලලි කියලා තමයි නම දැන් මේකට. මේ බිස්නස් එක පටන් අරන් හරියටම අවුරුදු 1කමාරක්. එතකොට මම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකට ඇවිල්ලා හරියටම අප්‍රේල් වලට අවුරුද්දක් වෙනවා. ව්‍යාපාරය පටන් ගද්දි නම් ඇත්තට මොකුත් තිබ්බේ නැහැ. ව්‍යාපාරය පටන් අරගෙන දැන්ට අවුරුදු 1කමාරක් විතර යද්දී මම හැම වෙලාවෙම හිතපු දෙයක් තමයි කවදාවත් මේ අම්මලාගේ දෙයක් මට එපා කියන තැන. ඒ කියන්නේ මම්ම ව්‍යාපාරයක් ගොඩනගලා මම්ම හදලා මම්ම මගේ දේවල් ලබා ගන්නවා කියන තැන තමයි මට හැමදාම තිබ්බේ. ඉතින් ඒකෙදි මේ ආපු කාලය ඇතුළත මම මට කියලා ඉඩම් දෙකක් අරන් තියෙනවා. ඒකයි ළඟදිම ඒක මගේ හදන්න ගන්නවා. ඊට පස්සේ අද මම මෙතෙන්ට ආවේ රෙන්ට් අවුට් කරපු වාහනයක. ඉස්සරහට ඒකත් වාහනයක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. දැන්ට ව්‍යාපාරය ගෙනියන්නේ අපේ ගෙදර බයිසිකලේ. තාත්තා කුරුණෑගල කවර් වෙන්නම ෂොප්ස් ගොඩකට අපි තොග වශයෙන් කැවිලි දානවා. කැවිලි කියන්නේ ගොඩක්ම දාන්නේ පොල් ටොපි එකයි, තල කැලරි එකයි, දොඩොල් එකයි තමයි අපි ලොකුවටම කුරුණෑගල දිස්ත්‍රික්කයට දාන්නේ. ඊට අමතරව ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ MRS දොඩොල් කියලා TikTok එකේ FB එකේ සර්ච් කරාම අපේ පේජ් එක එනවා. ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ අපි ඔන්ලයින් කම්පැනි එකක් කරා එයාලගෙන් සපෝට් එක අරගෙන මේක ලංකාව පුරාම ඩිලිවරි එක කරනවා. පිටරට වලින් හම්බ වෙන මේ ඉල්ලුම සෑහෙන්න තියෙනවා. ඒ වුණාට අපිට පිටරටට තාම යවන්න බෑ. මොකද අර ඒකේ තියෙනවනේ යවන්න ඕන සිස්ටම් එකක්. ඒ සිස්ටම් එක තාම මට ඒක ගැන තාම දැනුමක් නැහැ. එතකොට රට ඉන්න ගොඩක් කට්ටිය කරන්නේ ඒ කට්ටියගේ මෙහෙ කවුරු හරි රටේ ඉඳන් ආවම ඒ කෙනෙක් අතේ අපේ ඕඩරේ ගෙනා ගන්න එක.
එයාලා ඊට පස්සේ ගෙවල් වලට බෙදා හරිනවා. රට තමයි සෑහෙන ඉල්ලුම තියෙන්නේ. අපි කැනඩාවට සතියට කිලෝ 100 ඕඩරයක් කරා. ඊට පස්සේ ඒක අර ඩෙලිවරි එකක ප්‍රශ්න හින්දා පොඩ්ඩක් නතර වුණා. ඒ ඇරෙන්න ඉතාලි, කොරියා, ඕස්ට්‍රේලියා ඔය හැම රටකම සෑහෙන ලොකු මේකක් තියෙනවා මේ ඉල්ලුමක්. ව්‍යාපාරයක් විදියට පටන් ගද්දී ඇත්තටම මට පොඩ්ඩක්වත් බය හිතුන්නේ නැහැ. මොකද පුංචි කාලේ ඉඳන්ම අපේ අම්මා තාත්තා කරේ ව්‍යාපාර. එතකොට ඒකෙදී අයියත් ව්‍යාපාර කරන්නේ. ඒ ව්‍යාපාර කරගෙන යද්දී උස් පහත් වීම සාමාන්‍යයෙන් ඕනම ව්‍යාපාරයක තියෙනවනේ. එතකොට ඒකෙදී අම්මා තාත්තා අයියා කියන තුන්දෙනා මම හැම වෙලාවෙම දැක්කේ ව්‍යාපාරයක් කඩන් වැටුණත් පවුලක් විදිහට ඒක වැටෙන්න නොදී සමගියෙන් ඒ දේ නඩත්තු කරගෙන ආවා කියන එක. ඉතින් මේ ව්‍යාපාරේ පටන් ගද්දිත් ඇත්තටම පොන්චිවත් බයක් තිබ්බේ නැහැ. මොකද මම මේ MRS දොඩොල් කියන එක පටන් ගන්න කලින් මම තව ව්‍යාපාර දෙක තුනක් පුංචිවට කරා. මගේ ව්‍යාපාර දෙක තුනම මගදී කරගන්න බැරුව ඇන හිට්ටා. ඊට පස්සේ තමයි මෙතෙන්ට ආවේ. මෙතෙන්ට ඇවිල්ලා මං අම්මයි තාත්තයි ළඟට ගිහිල්ලා ඇහුවේ හරි. අපි මේක බිස්නස් එකක් විදියට කරමුද? අපි දොඩොල් කඩවල් වලට දාමුද? ඊට පස්සේ මම කිව්වා අම්මයි තාත්තයි එක හෙලාම කිව්වා හරි අපි මේක කරමු. එතකොට ඒ වෙලාවේදී මේ දොඩල පැය 6ත් 9ත් අතර ප්‍රමාණයක් හැඳි ගන්න ඕනේ කියන පුංචිවත් බයක් අපිට දැනුනේවත් නැහැ. ඒකින්ද අර බය කියන දේ පොඩ්ඩක්වත් අර ව්‍යාපාර සම්බන්ධයෙන් අදටත් නැහැ. ව්‍යාපාරයට මට ඇත්තටම අම්මගෙනුයි තාත්තගෙනුයි සෑහෙන ලොකු සහයෝගයක් හම්බ වෙනවා. තාත්තා තමයි හැම වෙලාවෙම පිටි කොටලා අර පොල් ලෙලි ගහලා පොල් ඔක්කොම ඒවා ටික ගෙනත් ඔක්කොම ගෙනත් දෙන්නේ. හැම පුංචි දෙයක්ම යා බලනවා. එතකොට අම්මත් හැම වෙලාවෙම දොඩොල් එකක් හදනවා කියන්නේ සාමාන්‍යයෙන් සෑහෙන ලොකු අපි කිලෝ 35ක විතර දොඩලක් හැමදාම හදනවා. එතකොට ඒකෙදි පොල් ගාන එකේ ඉඳන් ගොඩක් වෙලාවට අම්මා තමයි කරන්නේ. ඉතින් ඒ දෙන්නා සෑහෙන සහයෝගයක් මට දෙනවා මේ ව්‍යාපාරයේ මේ විදිහට අවුරුදු එකමාරක්ම ඇදගෙන ආපු එකට. අමතක නොවන සිදුවීමක් කියන්නේ ව්‍යාපාරේ පටන් අරගෙන මං හිතන්නේ මාස 3-4ක්වත් නැහැ. මට එක කෝල් එකක් ආවා WhatsApp එකෙන් රට නම්බර් එකක්. එයාලගේ අම්මා දොඩොල් කන්න ආසයි, කැවිලි එහෙම කන්න ආසයි. මේ අපිට අම්මට ඕඩර් එකක් දාලා දෙන්න කියලා. හරි පුංචි ගාණක් තිබ්බේ රුපියල් 2800ක වගේ ඕඩර් එකක්. මොකද මම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක පටන් ගද්දී මම හරි චූටි මුදලකට මේ ඔක්කොම දැම්මේ. කොහොම හරි මම ඕඩර් එක හොඳට හදලා කරලා මම ඕඩර් එක දැම්මා. ඩාලිවල කොහොම හරි අපේ අම්මා හිටිය කොළඹ ගිහලා හිටිය තාත්තත් එක්ක. මට අම්මා කතා කරලා කිව්වා මෙන්න මේ නම්බරෙන් මිස් කෙනෙක් කතා කරලා ඕගාලා බයිනවා කියලා. මං කිව්වා කයි මොකද්ද නෑ මේ මොනවද මේ හදලා තියෙන කෑම ඔයාලා හදලා තියෙන මේවා පාන් පිටි වලින් මේමද මේ දොඩොල් හදන්නේ කියලා සෑහෙන්න බැන්න කිව්වා. මං කොහරි නම්බරේ දෙන්නකෝ මේ මම කතා කරන්නම් කියලා. ඊට පස්සේ මම කතා කරා. මම කතා කරාට පස්සේ එයාව ඒ මිස්ගේ අම්මව කන්ට්‍රෝල් කරන්නම බෑ එහෙම බයිනවා. ඒ අමතරව මිස්ගේ මං හිතන්නේ තාත්තත් ළඟ හිටියේ. තාත්තයි අම්මයි දෙන්න කන්ටිනියුම බයිනවා. අස මං කිව්වා මිස් හිමින් සංසුන් වෙලා කතා කරන්න. මොකද ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කතා කරලා ඒක විසඳ ගන්න බැරි කමක් නැහැ නේ. ඒකින්ද ප්‍රශ්නයක් තියෙනවා නම් ඉස්සෙල්ලා අපි ඒක කියන්න. කියලා අපි මොකද්ද කරන්න පුළුවන් කියලා බලමු කියලා. ඊට පස්සේ නෑ මේවා මේ පාන් පිටි වලින් හදලා තියෙන්නේ. මොනවද මේ කෑම මේ කොකිස් ළමයින්ට කන්න බෑ කියලා සෑහෙන්න බැන්න. මං කිව්වා හරි මිස්ටර් මම තව ඕඩර් එකක් එවන්නම්. මට සල්ලි එපා. නැත්තම් මිස්ටර් මම අහපව සල්ලි රිටර්න් කරන්නම් කිව්වා. ඒත් නෑ. ඊට පස්සේ කොහොම හරි මම ඒ මට ආපු රට නම්බර් එකට මම මැසේජ් කරා. මැසේජ් කරද්දි මට තේරුණා මගේ නම්බරේ බ්ලොක් කරලා කියලා. මම දවස් දෙකක් විතර මැසේජ් කරා රිප්ලයි එකක් නැහැ. මම ඊට පස්සේ මගේ අනිත් WhatsApp එකෙන් ගිහිල්ලා මම ඒ නම්බරේට මැසේජ් කරාම මැසේජ් එක ටක් ගාලා බලලා ඉවරලා මට රිප්ලයි කරා. මං කිව්වා මිස් මං අරවා කෑම ඕඩර් කරේ එහෙන් කතා කරන්නේ. ඔයාලගේ අම්මා මෙහෙම කතා කරලා බැන්නා මේ මට මිස්ගේ එක්ක බැංක් ඩීටේල්ස් දෙන්න මේ නැත්තම් මේ මම ආපහු ඕඩර් එක යවන්නම් මොකද්ද කියලා කිව්වා. අනිත් පැත්තට මට ආපහු රිප්ලයි කරන්න හම්බුන්නේ නැහැ. මේ මට බැන්නා. බැනලා එයා මාව බ්ලොක් කරා. ඊට පස්සේ මම අම්මට හැම වෙලාවෙම කියලා තිබ්බා අම්මා කොයි වෙලාවකවත් කවුරුත් මොනම දේ කරලා આવොත් ඔයාට කෝල් එකක් ආවොත් බනින්න කරන්න එපා. හරි සංසුන් වෙලා කතා කරන්න. මොකද නැත්තම් ඒවා රෙකෝඩ් කරලා දානවා කියන එක. ඉතින් ඒ වෙලාවේ අම්මට ඒ කියපු දේත් මේවා වුණා. අර ප්‍රශ්න විසඳ ගන්න. ඕක අමතක වෙන්නෙම නෑ මේ ඒ වෙච්ච දේ. මොකද ඒක පළවෙනි පාර සහ අන්තිම පාර තමයි ඔය උනේ. පළවෙනි කස්ටමර් අපි දොඩොල් එක ඉස්සෙල්ලා හදලා පටන් ගද්දිම දැම්මේ ළඟ කඩවල් වලට. ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක හදලා ඉවර වෙලා මට කොහොම හරි සෑහෙන ඕඩර්ස් ගොඩක් පළවෙනි වීඩියෝ එකට මට ඇවිල්ලා තිබ්බා.
ඒකෙන් මම ඉස්සල්ලාම මැසේජ් කරේ නුවර නොමේරු රදුරු ඒකකේ මේ මිස් කෙනෙක් මට මැසේජ් කරලා තිබ්බේ. ඇඩ්‍රස් එක තිබ්බේ නොමේරු රදුරු ඒකකේ කියලා. නුවර දිසානායක කියලා. කොහොම හරි මං එයාට ඒ ඇඩ්‍රස් එකත් එක්ක වැඩිපුරම දොඩොල් එකක් දාලා ඉවර වෙලා මම දැම්මා. යා තමයි මගේ පළවෙනි කස්ටමර්. ව්‍යාපාරය කරගෙන යද්දි මට ආපු ලොකුම අවුල තියෙන්නේ මම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක පටන් ගත්තා. ඔන්ලයින් ඩිලිවරි කරද්දී ඒ ඔන්ලයින් ඩිලිවරි කරන එක මට සෑහෙන ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද අපේ ගේ ළඟම තියෙන්නේ පෝස්ට් ඔෆිස් එක. මම ඉස්සෙල්ලාම පෝස්ට් ඔෆිස් එකෙන් තමයි මේක ඩිලිවරි කරන්න ගත්තේ. පෝස්ට් ඔෆිස් එකෙන් ඩිලිවරි කරද්දී අර එයාලගේ තියෙනවා ස්පීඩ් පෝස්ට් කියලා එකක්. ඒක රුපියල් 150යි එක පළවෙනි කිලෝ එක ඊළඟ කිලෝ එක රුපියල් 50යි වැටෙන්නේ. මම ඕකෙන් තමයි ඉස්සෙල්ලාම පටන් ගත්තේ. ඕකෙන් කොහොම හරි ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක පටන්ගෙන යද්දි අර ස්පීඩ් පෝස්ට් කියන එක පටන් ගන්න දවස් 3න් එයාලා ඩිලිවරි කරනවා කියලා. ඒත් ඇත්තටම දවස් 3න් ඩිලිවරි ගියේ නැහැ. එතකොට ඊට පස්සේ ඒක කරගෙන යද්දි ආයෙ ප්‍රශ්න තමයි එකපාරම ස්ට්‍රයික් එකක් ආවා. ස්ට්‍රයික් එක ආවට පස්සේ දාපු ඕඩර්ස් එකක්වත් යන්නේ නැහැ. ඒවා ඒ බ්‍රාන්චස් වලට ගිහිල්ලා බ්‍රාන්චස් වල ඔක්කොම පෝස්ට් ඔෆිස් වල මේ ඔක්කොම ඇතුලේ තියෙනවා. ඒවා එළියට දෙන්නේ නැහැ. පස්සේ මම මෙහෙ පෝස්ට් ඔෆිස් එකෙන් එතෙන්ට ගිහිල්ලා ඒ පෝස්ට් ඔෆිස් එකේ කාව හරි කන්ටැක්ට් කරගෙන කස්ටමර්ට කතා කරලා කස්ටමර් ඒ සිටුේෂන් එක තේරුම් ගත්ත හින්දා කස්ටමර් පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා ඒ පාසල් ටික ගත්තා. කොහොම හරි අර එළියට දෙන්නේ නැහැ කිව්වා පාසල් එකක්වත්. කොහොම හරි අරක කෑම හින්දා මම කොහොම හරි කතා කරලා වදයක් දීලා පෝස්ට් ටික මම එළියට ගත්තා. ඊට පස්සේ මම කුරුණෑගල දිස්ත්‍රික්කේ තියෙන කුරියා කම්පැනිස් 3-4කටම ගියා. 3-4කටම ගිහිල්ලා එයාලගේ ඩිලිවරි චාර්ජ් එකයි තව එයාලගේ කන්ඩිෂන් ගොඩක් තිබ්බා. ඒ කියන්නේ අලුතෙන් අපි බිස්නස් එකක් පටන් අරගෙන යද්දී අපිට ඉස්සල්ලාම මෙච්චර බිස්නස් එකක් එනවා කියන එක අපිට හිතන්න අමාරුයිනේ. මෙච්චර එකපාර දවසට 20ක් එනවා 30ක් එනවා කියන එක හිතන්න හරි අමාරුයි. එතකොට එක දෙක තමයි අපි ඉස්සල්ලාම අලුතෙන් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ පටන් ගත්තාම ඩිලිවරි හම්බුනේ. එතකොට ඒකෙදි මම බැලුවේ හැම වෙලාවම මම වැඩ කරන ඩිලිවරි කම්පැනි එක මට සපෝටිව් විදියට යන එක. එතකොට මම කතා කරපු ඔක්කොම කිව්වේ ඔයාලට මට දෙන්න පුළුවන් මේ ගාන. එතකොට ඔයාලට දෙවෙනි කිලෝ එකෙන් යන්න පුළුවන් මේ ගාන. එතකොට ඔයාලා මෙච්චර ඇවරේජ් එකක් මාසෙට පෙන්නුවොත් තමයි ඔයාලගේ කම්පැනියට මට මේ වගේ ඔෆර් එකක් දෙන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ මං කිව්වා නෑ අපි අලුතෙන් පටන් ගත්තේ. අලුතෙන් පටන්ගෙන යද්දී අපිට එහෙම කරන්න හරි අමාරුයි කිව්වා. ඊට පස්සේ කොහොම හරි මට එක ආයතනයක් සෙට් උනේ ඩොමැක්ස් කියලා. දැන් මාස 7ක් මම යාලත් එක්ක වැඩ කරනවා. උපරිම දවසයි 2යි ඕනම තැනකට ලංකාවේ මගේ ඩිලිවරි එක යනවා. ඩොමැක්ස් ආයතනය මට මාර සපෝට් එකක් දුන්නා මේ බිස්නස් එක මට ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකෙන් මේක කරගෙන යන්න. ආයෝජනය මුලින් පටන් ගත්තොත් ඒකේ කොටස් සෙට් එකක්ම තියෙනවා. මම ඉන්නේ ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි එක අන්ඩර්ග්‍රවුන්ඩ් ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි එක කියලා ලංකාවේ ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. මම ඒකේ තමයි වැඩ කරන්නේ. එතකොට මම ඒකේ දැන් 2014 වගේ ඉඳන් මම ඉන්නවා. එතකොට මම ඒකේ ඉවෙන්ට් කරා. එතකොට මම දැනට ඒකේ කෝඩිනේටිං ඇන්ඩ් ප්‍රොමෝෂන් පාර්ට් එකක් කරනවා ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ. එතකොට මම ඇත්තටම ව්‍යාපාරයක් පටන් ගන්න කියලා මට එහෙම ලොකු සල්ලියක් තිබ්බේ නැහැ. අන්ඩර්ග්‍රවුන්ඩ් ඉවෙන්ට් වල හැම වීක් එකේම ලංකාවේ ඉවෙන්ට් අදිනවා. එතකොට මම කෝඩිනේටිං පාර්ට් එකයි ප්‍රොමෝෂන් කරද්දි මට ඒකෙන් වෙනම හැම වීක් එකේම පේමන්ට් එකක් ඒම හම්බ වෙනවා. ඉස්සල්ලාම දොඩොල් එක දාලා දවස් 3න් ඉවරුණාට පස්සේ ආයි කතා කරලා දොඩොල් ඕනේ කිව්වා. එතකොට අතේ ඇත්තටම රුපියලක්වත් තිබ්බේ නැහැ. කොහොම හරි දවස් 3ක් ඉඳලා සෙනසුරාදා වෙනකන් ඉඳලා ඒ ඉවෙන්ට් එකේ හම්බෙච්ච පළවෙනි මුදල අරගෙන තමයි ඉස්සල්ලාම ගිහිල්ලා දෙවෙනි පාර දොඩොල් එක හදන්න මම සල්ලි හොයාගත්තේ. බඩු ගෙනාගත්තා. තාච්චියයි පත්තයි ඔය චූටි බඩු ටිකක් ගෙනාගත්තා. එතකොට ඒ දොඩොල හදලා ඉවර වෙද්දී යන්නේ බිල් ටු බිල්නේ. එතකොට බිල් ටු බිල් යද්දී ලොකු ගාණක් අතේ ඉතුරු වෙන්නේ නැහැ. මොකද අපි මේක දාන්නේ තොග දාන්නේ පුංචි මුදලකට. ලොකු මුදලක් අතට එන්නේ නැහැ. ඊට පස්සේ ආයි ඒ දොඩොල දාලා දවස් 3න් ඉවර වෙද්දි මම ආයි ඒ රොටේෂන් එක ගිහිල්ලා සෙනසුරාදා වෙනකන් හිටියා. ඊළඟ සතියේ වදින ඉවෙන්ට් එකේ මට සල්ලි හම්බ වෙනකන්. ඊට පස්සේ ඒ ඉවෙන්ට් එකේ ආපු සල්ලි වලින් තමයි ඊට පස්සේ දොඩොල හැදුවේ. කොහොම හරි මම මාස 6ක් වෙනකම්ම මේ බිස්නස් එක අර ඇදගෙනම ආවේ හැම සතියෙම වැඩිච්ච
ඉවෙන්ට් වල සල්ලි වලින්. ඊට පස්සේ මාස 6ක් ඕක කරගෙන යද්දී කරගෙන යන්න බෑ කියන්නේ පැය 7ත් 9ත් අතර දොදලක් හැඳි ගන්නවා කියන්නේ හරි අමාරුයි. ඊට වැඩිය දුම එද්දී ඒක ඇස් වලට සෑහෙන්න අමාරුයි. අම්මයි තාත්තයි අපි තුන් දෙනානේ හැඳි ගන්න. එතකොට අම්මලාට තාත්තලාට ඒක අර පැය ගාණක් හැඳි ගන්නවා කියන්නේ හරි අමාරුයි. ඊට පස්සේ කොහොම හරි තාත්තගේ යාළුවෙක් හිටියා මැෂින්ස් හදන. මං එයාලා ඊට පස්සේ තාත්තයි මායි එයා ළඟට ගිහිල්ලා ඉවර වෙලා මෙහෙම අපි දොදල් කරනවා. මේකට මැෂින් එකක් හදා ගන්න ඕනේ. එහෙම මොකක් හරි මැෂින් එකක් ලංකාවේ තියෙනවද හදනවද කියන එක බැලුවා. ඊට පස්සේ තාත්තගේ යාළුවා කිව්වා පුළුවන් හදන්න. ඒකට කොහොම හරි අපිට 3මාරක් විතර වියදම් වුණා. 3මාරෙත් තාම ඒක ප්‍රොසෙස් එකේ යන ගමන් ඉන්නේ. අර පොඩි අඩුපාඩු තියෙනවා. එතකොට මාස 6ක් ගිහිල්ලා ඉවර වෙලා ඒ මාස 6 වෙනකන් ඔය මැෂින් එකේ තැනට එනකම්ම මට සම්පූර්ණ ඒ බිස්නස් එකට ගිය හැමදේම මුල් ආයෝජනය. හැමදාම කිලෝ 35 දොදලක් ඇඳි ගන්නවා කියන්නේ හරි අමාරුයි. මාස 6කට පස්සේ තමයි මැෂින් එක හදලා මැෂින් එකෙන් දැන් දොදල් හැඳි ගන්නෙ. එතකොට ඔතෙන්ට වෙනකම්ම මට තනිකරම ලොකු සපෝට් එකක් හම්බුණා මම කරන අන්ඩර්ග්‍රවුන්ඩ් ඉවෙන්ට් කියන පාත් එකෙන්. ඒකත් එක්ක ආපු ගමනක් තමයි MRS දොදල් කියන එක අද මෙතන තියෙන්නේ. ඔයාලට මගෙන් රස කැවිලි ගන්න අවශ්‍ය නම් ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. TikTok එකේ MRS දොදල් කියලා තියෙනවා. ඒ වගේම Facebook එකෙත් MRS දොදල් කියන එකෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන් මැසේජ් එකක් දාලා. එහෙම නැත්නම් WhatsApp එකේ හරි normal call හරි මාව සම්බන්ධ කරගන්න පුළුවන්. 076යි 932යි 0යි724 කියන නම්බරයට කතා කරලා. ඕනම උත්සව අවස්ථාවකට වගේම ගෙදර ඔයාලට එදිනෙදා ජීවිතේ කට්ටිය කන්නාස කෑම වර්ග තියෙනවා. ඒවා වුණත් අපි ඕනම ප්‍රමාණයක ඔයාලට හදලා දෙනවා. මගේ අනාගත බලාපොරොත්තුව නම් MRS දොදල් කියන ව්‍යාපාරය ලෝකෙ වටේම යවන්න. ඒකල්ලා දහසකට අධික පිරිසකට රැකියා අවස්ථා දෙන්න. දවසකට දැනට කිලෝ 35ක් අපි නිෂ්පාදනය කරනවා. ඊට අමතරව එන ඕඩර්ස් අනුව කැවිලි වර්ග හැමදේම නිෂ්පාදනය කරනවා. ඉස්සරහට අපි රැකියා අවස්ථාත් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක තව ඉස්සරහට නඩත්තු කරගෙන යන්න. කාන්තාවක් විදියට මට ව්‍යවසායිකාවක් විදියට මට දෙන්න තියෙන උපදෙස් තියෙන්නේ ඉස්සලාම කාන්තාවක් විදියට ඔයාලගේ ජීවිතේ ඔයාලට හීන තියෙනවා. එතකොට ඔයාලගේ බලාපොරොත්තු තියෙනවා. අපි හැමදාම කරන්නේ කාන්තාවක් විදියට තව කෙනෙක්ින්ද අපේ බලාපොරොත්තු හීන කියන දේවල් අපි නැති කරගන්න එක. කවදාවත් තමන්ගේ ජීවිතයකට කවුරුත් ආව ගියා කියලා තමන්ගේ ජීවිතේ කිසිම දෙයක් කොතනකවත් නැති කරගන්න එපා. මොකද අපිට ඒ දේ නැති වුණාට පස්සේ අපිට ආයෙ එක ලබා ගන්න අවුරුදු සෑහෙන්න ගාණක් යනවා. අපිත් එක්ක අපේ පිටිපස්සෙන් ගමනේ ඉන්නවා නම් ඒ කෙනා අපිට ඕන දෙයකට සපෝට් කරගෙන පස්සෙන් ඉඳගෙන හැම දෙයකටම සපෝට් කරනවා. ඒ ගමනේදී ඔයාලා ඔයාලගේ හිණ කවදාවත් නැති කරගන්න එපා. මොකද මට කොයි වෙලාවකවත් මම කරපු නැති දෙයක් මට තව කෙනෙකුට උපදෙසක් විදියට දෙන්න බෑ. එතකොට මගේ මේ සම්පූර්ණ ගමනේ ඉන්නේ මගේ අම්මා තාත්තා, ඒ වගේම මගේ දැන් ඉන්න පෙම්වතා, ඒ වගේම මගේ තව පිරිසක් ඉන්නවා. මගේ සෑහෙන යාළුවෝ 3-4 දෙනෙක් ඉන්නවා. ඒ කට්ටිය මට මාර සපෝටිව්. එයාලා නැත්තම් මට මෙච්චර දුර ගමනක් එන්න බෑ. මම ක්ලාස් ගිහිල්ලවත් එතකොට මට කොතනකින්වත් වෙන ගෙදරින් පිට කොතනකින්වත් සපෝට් එකක්වත් මම අඩුම ගානේ කෑමක් හදන හැටි මම YouTube නාලිකාවකවත් මම මේ වෙනකම් බලලා නැහැ. මට ඔක්කොම පිටිපස්සෙන් ඉඳගෙන මේ හැම දෙයක්ම හදන විදිය ඔක්කොම කියලා දුන්නේ අම්මා. එතකොට ඒකේ රස හැමදේම අම්මා තාත්තා අපි තුන්දෙනා ඒකතු වෙලා තමයි බලන්නේ. ඔයාලට දෙයක් කරන්න ඕන නම් ඔයාලා කාටවත් බය වෙන්න එපා. ඔයාලා ඉස්සරහට අඩිය තියන්න වැටෙයි නැගිටින්න. ඒ හැම වෙලාවෙකම නෑ මට මේක දැන් කරන්න පුළුවන්. මට කරන්න පුළුවන්. ඒක හිතේ තියාගෙන ඔයාලා ගමන යන්න. කොතනකවත් කවුරු නිසාවත් ඔයාලගේ හීන අතාරින්න එපා. එතකොට ඒ ගමනේදී ඔයාලට යම් කිසි දෙයක් ඉගෙන ගන්න අවශ්‍ය නම් මට මේක තව ඉස්සරහට කරගෙන යන්න ඉගෙන ගන්න අවශ්‍ය නම් ඔයාලා එතනදී ඒක ඉගෙන ගන්න. අනිත් දේ තමයි කාගෙන්වත් උපදෙස් ගන්න එපා. මොකද අපි අනිත් කෙනාට දෙන උපදෙස ඒක ගොඩක් වෙලාවට අනිත් කෙනාට හරියන්නේ නැහැ. අපිට හරියන උපදෙස තියෙන්නේ අපි ළඟ. මට ඉන්නේ මම විතරයි. මට හරියන දේ දන්නේ මම විතරයි. එහෙම හිතාගෙන ඔයාලා වැඩ කරන්න. ගොඩක්ම ඒක තියෙන්නේ කාන්තාවන්ට. කාන්තාව තමයි ගොඩක්ම වෙලාවට හැම දෙයකින්ම නෑ කමන්න මේක අපි පස්සේ කරමු කියලා යන්නේ. ඉතින් කාන්තාවක් විදියට මට කියන්න තියෙන්නේ බය වෙන්න එපා ඔයාලා කිසිම දෙයකට. ඔයාලා ඉස්සරහට අඩිය තියන්න. ඔයාලට සෑහෙන ලොකු ගමනක් යන්න පුළුවන්. කාන්තාවක් විදියට අපිට සෑහෙන්න
අපේ ඇතුලේ තියෙනවා ගොඩක් ශක්තියින්. ඉතින් ඒවත් එක්ක අපිට ලොකු ගමනක් යන්න පුළුවන් ඕනම තැනකදී.